Hello besties! Welcome back to my YouTube channel. Classes වල schools වල උගන්වනවා ඉවරයක් නැහැ. syllabus එක දැන් ගොඩ ගැහිලා කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා තේරෙන්නේ නැහැ. වයිවා තියෙනවා, monthly test තියෙනවා, assignments තියෙනවා. ඒ ඔක්කොම ගොඩ ගැහිලා කොහෙන් පටන් අරගන්නද කියලා දැන් හිතා ගන්න බැරුව දා ඉන්නේ. කරන්න වැඩ ගොඩාක් තියෙද්දී අපිට ඒවා හරියට කරගන්න බැරි වුණාම අපිට ඒවා හරියට මැනේජ් කරන්න බැරි වුණාම තමයි ඉතින් ස්ට්‍රෙස් එක හිට් වෙන්නේ. ඉතින් ඔයාලා මේ ස්ට්‍රෙස් එකෙන් ස්කේප් කරන්න ඕන නිසා TikTok බලනවා, එතකොට YouTube බලනවා, ඉතින් YouTube ස්ක්‍රෝල් කර කර ඉඳි තමයි ඔයාලට මේ වීඩියෝ එක හම්බ වෙන්නේ. එහෙම නේද? ඉතින් අපි බලමු ඔයාලගේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගෙන කොහොමද අපි ඔයාලගේ වැඩ ටික ඔක්කොම සාර්ථකව ඉවර කරගන්නේ කියලා. Tip number 1. The night before setup. ඉතින් ඔය අද පාඩම් කරලා ඉවර කරන්නම් කියලා ගන්න පාඩම රෑ වෙද්දිත් ඉතින් ඔයාලට පාඩම් කරලා ඉවර කරගන්න බැරි වෙනවා. එතකොට ඉතින් ඔයා මොකද කරන්නේ? ඔයා පොතේ හැමම ආයෙ රැක් එකකින් තියලා නිදා ගන්න තමයි යන්නේ. ඒත් එහෙම නෙවෙයි කරන්න ඕනේ. ඔයාට මේ පාඩම දැන් ඊළඟ දවසේ උදේ නැගිට්ටාමත් බලන්න එපා. නැත්නම් ඔයාට අමතක වෙනවා ඔයාට මැදින් තමයි ඔයා නැවැත්තුවේ පාඩමේ ඊටු ටික පාඩම් කරන්න ඕනේ කියලා. ඉතින් ඔයා කරන්න ඕනේ පෑනක් හරි තියලා බුක් මාක් එකක් හරි තියලා නිදා ගන්න යන්න ඕනේ. ටේබල් එක උඩ ඒ විදිහටම සෙටප් එක තියලා තියන්න ඕනේ. ඊළඟ දවසේ උදේ ඔයා නැගිට්ටාම ඔයා ටේබල් එකට ගියපු ගමන් පේනවා ඔයා ඊයේ පාඩම් කර කර ඉඳලා නැවත්තපු තැන. ඉතින් එතන ඉඳලා ඔයාට ආයෙත් පාඩම් කරලා ඉක්මනට මේ පාඩම ඉවර කරගන්න පුළුවන්. Tip number 2. Space signaling. besties ඔයාලා දන්නවද ඔයාලා ඉන්න place එක space එක signal දෙනවා කියලා අපේ මොලේට ඔයා දැන් කරන්න ඕනේ මොන වගේ වැඩක්ද කියලා. ඉන්න මම ඔයාලට explain කරන්න. ඔයා බෙඩ් එකට ගිහින් මොනවා හරි වැඩක් කරද්දී ඔයාලට නිදිමත එනව නේද? ඒ අපේ brain එක දන්නවා බෙඩ් එක තියෙන්නේ අපිට නිදා ගන්න කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයා ස්ටඩි කරන්නේ ස්ටඩි ටේබල් එක වෙනම තියාගෙන ඉන්නවා කියන්නේ ඔයාලට ඩීප් ફોකස් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔයාලා කරන්න ඕනේ ටේබල් එක තියාගන්න පාඩම් කරන්න විතරක්. ඔයාලා ටේබල් එකේ ඉඳලා TikTok යන්න, YouTube කරන්න, එක ඒ වගේ fun activities කරන්න තියාගත්තොත් ඔයාගේ මොළයට මේ සිග්නල් දෙන එක ටිකක් කන්ෆියුස් වෙනවා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි පාඩම් කරන වැඩේ විතරක් ටේබල් එක යූස් කරලා කරන්න. ඉතින් ඔයාට කම්මැලි නැතුව නිදිමතක් එන්නේ නැතුව ඔයාට හොඳට පාඩම් කරන්න පුළුවන්. ඔයා ටේබල් එකට ගියාට පස්සේ ඔයා බෙඩ් එකට ගිහින් වැඩ කරනවට වඩා ඉතින් ටේබල් එකට ගිහින් මේක කරන්න ගත්තොත් ඔයාගේ ફોකස් එක ඉම්ප්‍රූව් වෙලා ඔයාට හොඳ රිසල්ට් එකක් ගේනවා. Tip number 3. Protecting your focus. අපේ ෆෝකස් එක එක දිගට තියාගෙන යන්න පුළුවන් ඉතින් 90 minutes වගේ කාලයක්. අපි ඒ නිසා පාඩම් කරගෙන යද්දී 90 minutes intervals තියලා තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් අපි පැය දෙක තුනක් එක දිගට පාඩම් කරනවට වඩා 90 minutes වගේ පොඩි කාලයක් එක දිගට හොඳට ෆෝකස් එක තියාගෙන වැඩ කරලා ආයෙ 15 minutes වගේ බ්‍රේක් එකක් අරගෙන වැඩ කරන්න ගන්න එක තමයි ගොඩක්ම ප්‍රොඩක්ටිව් වෙන්නේ. බෙස්ට් ඉතින් ඔයා දන්නවනේ 90 minutes එක දිගට වැඩ කරද්දී අපේ ඔළුවට එක එක දේවල් එනවා. ඉතින් අපේ ඔළුවට මේ එන දේවල් එක එක විදිහේ වෙනවා. අපිට හිතෙනවා අපිට මේ දේ කරන්න තියෙනවා ඉස්සරහට මට ඊමේල් එකක් යවන්න තියෙනවා මට මෙයාට මැසේජ් එකක් දාන්න තියෙනවා මට කෝල් කරන්න තියෙනවා එතකොට මට අනිත් සබ්ජෙක්ට් එකේ එක්සෑම් එකක් එනවා මට බැරි වුණ ප්‍රශ්නයක් තියෙනවා ඕ වගේ දේවල් ඉතින් අපේ ඔළුවට එනවා. ඉතින් ඔයාට මේ ඔළුවට එන දේවල් නිසා ඔයා පාඩම් කරගෙන යද්දී ඔයාට මතක් වෙන ඔළුවට එන දේවල් නිසා ඔයාගේ ස්ට්‍රෙස් එක තව වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ ફોකස් එක තියාගෙන යන්න බෑ දැන් පාඩම් කරන සබ්ජෙක්ට් එකේ. ඒ නිසා ඉතින් ඔයාට කරන්න ටෙක්නික් එකක් තියෙනවා. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මොකක්ද කරන්න පුළුවන් ටෙක්නික් එක කියලා. ඉතින් මේ දේ නිසා ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි වෙනවා වගේම ඔයා පාඩම් කර කර ඉන්න සබ්ජෙක්ට් එකට ફોකස් එක දෙන්නත් බැරි වෙනවා. මෙන්න මේ නිසා තමයි පාකින් ලොක් ටෙක්නික් එක තියෙන්නේ. ඉතින් මේ ටෙක්නික් එකෙන් කියන්නේ ඔයා පාඩම් කර කර ඉද්දී ඔයාගේ ඔළුවට එන හැමදේම පොතක ලියන්න කියලා. පොතක හරි නෝට්බුක් එක හරි නැත්නම් නෝට්පෑඩ් එකක ස්ටිකි නෝට් එක හරි ලියන්න. ඉතින් එතකොට ඔයා දන්නවා මට මේ දේ කරන්න පුළුවන් මම මේ පාඩම් කරලා ඉවර වුණාට පස්සේ කියලා. නැත්නම් ඔයා හරියට බයෙන් ඉන්නේ වගේ බ්‍රේන් එක බයෙන් ඉන්නේ ඔයාට මේ දේ අමතක වෙයි කියලා. ඉතින් ඔයාට අමතක වෙයි කියන බය නිසා තමයි ඔළුවට එක එක දේවල් එන්නේ. ඔයාට මේක කරන්න තියෙනවා අරක කරන්න තියෙනවා කියලා. ඉතින් දැන් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයා ගාව ලිස්ට් එකක් තියෙනවා. අද මම මේ පාඩම් කරලා ඉවරනාට පස්සේ කරන්න ඕනේ මොනවද කියලා. ඉතින් ඔයා පාඩම් කරන වෙලාවේ මෙන්න මේ නෝට්බුක් එක හරි නැත්නම් ස්ටිකි නෝට් එකක් ළඟ තියාගෙන ඔයාගේ ඔළුවට එන මේ වගේ වැඩ කරන්න තියෙන දේවල් ඔක්කොම ලියන්න. එතකොට ඔයාට රිලැක්ස් වෙලා ඔයාගේ බ්‍රේන් එක මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. දැන් මම කරන්න ඕනේ වැඩ හැමදේම දන්නවා. ඔයා ගාව ලිස්ට් එක තියෙන. එතකොට ඒක හැම වෙලේම ඔළුවට මතක් වෙන එකේ හැමදේම නැති වෙලා ඔයාට ફોකස් එක තියාගෙන දැන් පාඩම් කරගෙන ඉන්න සබ්ජෙක්ට් එක හොඳට කරගන්න පුළුවන් වෙනවා. Tip number 4. The recovery protocol.
බෙස්ටි දැන් ඉතින් ඔයා මහන්සි වෙලා පාඩම් කර ඉද්දි ඔයාට තේරෙනවා මම දැන් රෙස්ට් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් අපිට මේ රෙස්ට් ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඇක්ටිව් රෙස්ට් අනිත් එක පැසිව් රෙස්ට්. ඉතින් මේ ඇක්ටිව් රෙස්ට් කියන්නේ ඔයා TikTok ස්ක්‍රෝල් කරනවා, එතකොට Instagram, YouTube එක ෆනි වීඩියෝස් බලනවා. අන්න ඒ විදිහට රෙස්ට් එකක් ගන්නවා කියන්නේ ඒක ඇක්ටිව් රෙස්ට් එක. ඔයා ඉතින් ඇක්ටිව් රෙස්ට් එකක් ගත්තී ඔයාගේ මොළය තවත් වෙහෙසටපත් වෙනවා. එතකොට ඔයා රෙස්ට් එකක් ගන්න එකෙන් කිසිම තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ බ්‍රේන් එක රිලැක්ස් කරනවා වෙනුවට තවත් ඩ්‍රේන් කරනවා, තවත් මහන්සි කරන එක තමයි මෙන්න මේ ඇක්ටිව් රෙස්ට් එකේදී වෙන්නේ. සෝ බෙස්ටි ඔයාලට තේරෙන්න ඕනේ දැන් ඇක්ටිව් රෙස්ට් එක කරන්න හොඳ නැහැ. අපි කරන්න ඕනේ පැසිව් රෙස්ට් එක. ඉතින් පැසිව් රෙස්ට් එකේදී අපිට පුළුවන් චුට්ටක් ඉන්න තැනින් නැගිටලා ස්ට්‍රෙචර්ස් ටිකක් කරන්න, නැත්නම් වර්ක්අවුට් සෙෂන් එකකට යන්න. ඒ වගේම ඔයා කැමති නම් පොඩක් එළියට බහලා වෝක් කරන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් අපේ බ්‍රේන් එක රිලැක්ස් කරනවා වගේම අපේ ෆිසිකල් ෆිට්නස් එකටත් ගොඩාක් හොඳයි. Tip number 5. Quality versus quantity. ඉතින් අද ඔයා ස්ටඩි කරලා ඉවර කරන්න ඕනේ කියලා ටු-ඩු ලිස්ට් එකේ දාගත්ත ටාගට්ස් ඔක්කොම ඉවර කරගන්න බැරි වුණා කියලා ඔයාලා කීයටවත්ම දුක් වෙන්න එපා. සෝ බෙස්ටි හොඳට මතක තියාගන්න ක්වොලිටි එක තමයි බලන්න ඕනේ ක්වොන්ටිටි එක නෙමෙයි. ඉතින් ඔයා ලෙසන්ස් 10ක් අද ටාගට් කරගෙන පාඩම් කරන් ගියා කියන්නකෝ ඒත් ඉතින් ඔයාගේ ඔළුවේ ඒ දේවල් හරියට මතක නැහැ, කන්සෙප්ට්ස් හරියට අවබෝධයක් නැහැ. ඉතින් ඊට වඩා ඔයා ලෙසන්ස් දෙකක් හොඳටම බලලා හොඳටම මතක හිටින විදිහට පාඩම් කරලා කන්සෙප්ට්ස් ඔක්කොම හොඳට තේරුම් ගත්තා කියන්නේ ඒක ඔයාගේ වින් එකක්. ඉතින් ඒ නිසා කොච්චරක් දවසකට ඉවර කරාද කියනකට වඩා ඔයා කොච්චරක් තේරුම් අරගෙන හොඳට මතක ඉන්න විදිහට පාඩම් කරාද කියන එක තමයි වටින්නේ. බෙස්ටීස් ඉතින් මම අද ෂෙයා කරගත්තේ ස්ටඩි ටිප්ස් ඉතින් එක එක්කෙනාට ෆලෝ කරද්දි වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය මේ ස්ටඩි ටිප්ස් ෆලෝ කරද්දි යාලට තේරෙනවා නම් මේක යාට සෙට් නැහැ කියලා. සමහර අයට ફોකස් එක 90 මිනිත්ස් තියාගන්න බෑ කියමුක එක්සැම්පල් එකක් විදිහට. එතකොට ඉතින් එයාට පුළුවන් 50 මිනිත්ස් හරි 25 මිනිත්ස් හරි ඒ වගේ ફોකස් එකකට යන්න. ඉතින් මේ දේවල් ඔක්කොම ඔයාලා ෆලෝ කරලා තමන්ට හොඳටම ගැලපෙන මැච් වෙන ස්ටඩි ටිප්ස් එහෙම යූස් කරගෙන හොඳට පාඩම් කරන්න කියලා ඉතින් මම හැමෝටම විශ් කරනවා. So guys ස්ට්‍රෙස් වෙන්නේ නැතුව දැන් ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ වැඩ ටික ලස්සනට නීට්ව කරගන්න මම මේ කියලා දුන්න ස්ටඩි ටිප්ස් වලින් කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා මොනවද සජෙෂන්ස් තියෙනවා නම් තව මොන වගේ වීඩියෝස්ද ඔයාලට මම ගේන්න ඕනේ මේක ඔයාලගේ ලයිෆ් එකට ඔයාගේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න හෙල්ප්ෆුල් වුණාද? ඒ දේවල් ඉතින් කමෙන්ට් කරලා මාත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. So guys thank you for watching. Bye.